Hi. අද ඇවිල්ලා අප්‍රේල් 27 සඳුදා ඔෆිස් ගිහිල්ලා ආවේ දැන්. වෙලාව රෑ 7:20 වෙලා. 7:25. දැන් වෙලාව රෑ 7:25යි. වොන්ඩ මම ට්‍රිප් එකක් යන්න හදන්නේ ගම්පොළ නුවර. ඒ ට්‍රිප් එකට ලෑස්ති වෙන්නේ දැන්. කිසිම දෙයක් ලෑස්ති කරගෙන නැහැ. අඩුම හොටෙල් එකවත් බුක් කරගෙන නැහැ. බස් මේක පබ්ලික් යන්නේ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරලා යන ට්‍රිප් එක. අම්මයි මායි යන්න හේතුව තමයි මම ඇත්තටම තනියම යන්න ඩිසයිඩ් කරේ. මේ දවස්වල අපේ ගෙදරින් පොඩ්ඩක් කේස් එක මට තනියම දැන් යන්න දෙන්නේ නැහැ. බයයි. what to do? ඉතින් ඒ නිසා මට අපේ අම්මවත් එක්කගෙන තමයි යන්න වෙන්නේ මේ ගමන. තනියම ගිහිල්ලා ඕනොත් මගේ අඬු කඩනවා කියලා තියෙනවා. අපේ ගෙදර අම්මයි තාත්තයි. only girl නේ. only child, only girl. ඒ නිසා. ඉතින් මට දැන් ලෑස්ති වෙන්න වෙනවා. අම්මා කනවා. මගේ බඩුව ඒව ටික ලෑස්ති කරගෙන ඊට පස්සේ ට්‍රිප් එක යන්න ඕනේ. මට හරි මහන්සි ඉතින්. ඔෆිස් ගිහලා එනවා කියන්නේ ලේසි නෑනේ. පට්ට මහන්සි. මොන කරන්නද? ඉක්මනට අපි වොෂ් දාගමු. වොෂ් දාලා මම ඔෆිස් එකේදී අතනින් පතට මේ හොටල්ස් වල ගණන් එහෙම බැලු. මට කොහොමත් අයිඩියා එකක් තියෙනවා. මොකද වැඩ කරන්නේ ට්‍රැවල් ඒජන්සි එකේනේ. ඒ නිසා මේ හොටල්ස් වල ගණන් එහෙම දාන්න අය උනාට මංගාව තියෙන්නේ ට්‍රැවල් ඒජන්ට් රේට්ස්. ඒ කියන්නේ ඩොලර්ස් වලින් රේට්. අපි ඉතින් ලෝකල්ස්ලාට ඊට වඩා වැඩි රේට් එක. ඒ නිසා ඒ රේට් එක කොහොමද වෙයිද? ඊට පස්සේ බස් වලට කොහමද? ට්‍රාන්ස්පෝර්ට් කොහමද යන්නේ? ඒ ටික ඔක්කොම බලාගත්තා අතනින් පතට. දැන් ඉතින් මේ බලාගෙන එක්කව කරගත්ත ඩීටේල්ස් වලින් බුකින් එක දාලා ට්‍රිප් එක යන්න ලෑස්ති වෙමු. එහෙනම් දිගටම මේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න. බලමු මොකද වෙන්නේ කියලා. තව මගේ හිතේ පොඩි බයක් තියෙනවා. මේ දවස්වල වහිනවනේ. වහිනවා කියන්නේ නිකන් චුරු වැස්සක් තියෙන්නේ. අද නම් කොළඹට නිකන් අහස කළු වලාවකින් මේ වට වෙලා තිබ්බේ. ඇත්තටම මේ මං හිතේ වහයි කියලා. උනාට ලොකු වැස්සක් ඇස්සේ නැහැ. නිකන් පොද වැස්සක් තමයි තිබ්බේ. මම දන්නේ නැහැ නුවරට කොහමද කියලා. නුවරට ගම්පොළට කොහමද කියලා. මම නිකන් ඇහුවා කීප දෙනෙක්ගෙන්. ඇහුවම නම් කිව්ව ඉතින් දවල් 12 පස්සේ වගේ වහිනවා කියලා. ඒ තීයේ වැහලා තිබ්බේ නැහැ ඊදිදා. අද චුට්ටක් 12න් පස්සේ වැස්සා කිව්වා. හෙට කොහම වෙයිද දන්නේ නැහැ. මම නිකන් වෙබ්සයිට් එකට ගිහිල්ලා අප්‍රේල් 28 ඒ කියන්නේ tomorrow weather forecast එක බලුවාම තිබ්බෙනම් මේ හොඳටම වහිනවා කියලා. අකුණු ගගහ බයයි දුගයි. ඒත් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් මගේ ඔළුවේ තියෙනවා කොහොම හරි යන්න ඕන කියන එක. මොකද නැත්නම් මට නිවාඩුත් නැහැ. දැන් මම නිවාඩු දාලා ආවේ අද. ඉතින් ඒකත් එක්ක මට කොහොම හරි යන්න වෙනවා. දැස්සොත් ඉතින් අපි කුඩ ඉහළගෙන යමු. විශ් කරනවා අනිත් වහින්න එපා කියලා. මේ හැසෙන දෙයක් අතරම හොඳයි. මගේ වාසනාව. දැන් එනම් මම මගේ සුපුරුදු විදියට මගේ ට්‍රිප් එක යන ලෑස්ති වෙනවා. මම ඒ ඔයාලට කලින් අර නිකන් මෙහෙම කරන සද්දයක් ඇහෙනවා. විශේෂ දෙයක්
පෙන්නන්නම්. මෙන්න මේ මල් වලට වතුර ස්ප්‍රේ කරා. මේක මට වටිනවා. මේක මට විශේෂ කෙනෙක් දුන්නේ මේ මල් ටික. ඉතින් ඒ නිසා මට මේ මල් ටික පුළුවන් කාලයක් පර නොවි තියාගන්න මම try කරනවා. ඉතින් හෙට ට්‍රිප් එකේ ගිහිල්ලා ඉද්දි ඇත්තටම මේ ටික පර වෙලා තියෙයිද දන්නේ නැහැ. මොනවා කරන්නද ඉතින් පර වෙලා තිබුණොත් ඒක සතුටින් බාර ගන්නවා. හැමදේම හැමදාම එකම විදියට තියෙන්නේ නැහනේ. ඔෆිස් ගිහිල්ලා ඇවිල්ලා ඉක්මනට වොෂ් දාගෙන දැන් ඉතින් මම ට්‍රිප් එක යන්න ලෑස්ති වුණා. සාමාන්‍යයෙන් මම ට්‍රිප් එකක් යන්න කලින් ගෙනියන්න තියෙන බඩු ටික බෑග් එකට දාගන්න මේ විදියට මුලින්ම ඇඳ උඩට ගෙනියන්න තියෙන ඇඳුම් සහ අනිත් බඩු ඔක්කොම ටික එකට තියාගන්නවා. ඒ තියාගෙන ඉවර වෙලා තමයි මම බෑග් එකට දාගන්නේ. නැත්නම් මට අමතක වෙනවා. ඉතින් මම මේ විදියට ඔක්කොම බඩු ටික පැක් කරගෙන ට්‍රිප් එක යන්න ප්ලෑන් කරලා මම ඉක්මනට ගියේ නිදාගත්තා. ඒ නිදාගන්න යද්දිත් මං හිතන්නේ 12 මාර විතර වුණා. මට පැයක්වත් තිබ්බේ නැහැ. ඉතින් නිදාගන්න ඒත් ඉතින් අර හිත සැනසීම පිණිස ඇඳට ගියා පැයක් නිදා ගන්නවා කියලා හිතාගෙන. ඊට පස්සේ නිදාගෙන නැගිට්ටා ඉක්මනටම. නැගිටලා දැන් මම මේ ට්‍රිප් එක යන්න ලෑස්ති වෙන ගම. හරි දැන් මම ලෑස්ති වෙලා ඉන්නේ. එහෙනම් අපි ට්‍රිප් එකේදී හම්බෙමු කියන්නේ දැන් වෙලාව පේනවා ඇති 3:10යි. 4 වෙද්දි බස් එක තියෙන්නේ. කාර් එක ඇවිල්ලා තියෙන්නේ. අම්මවයි මාවයි ගන්න. දැන් ඉක්මනට යනවා. අපි ඉක්මනට යමු. බස් එක මිස් වුණොත් ඔක්කොම ඉවරයි. එහෙනම් අපි ට්‍රිප් එක යන ගමන් හම්බෙමු. බයි වේක. තුනයි 25 වෙද්දිම අපිට බස් එක තියෙන තැනට එන්න පුළුවන් වුණා. මොකද අපි එන පාරේ ට්‍රැෆික් සෙට් වෙන්නේ නැහැ නේ ටයිම් එකේදී. ඉතින් අපි හිතුවටත් වැඩිය වේලාසනින් අපිට බස් එක තියෙන තැනට එන්න පුළුවන් වුණා. කොළඹ ඉඳන් මුලින්ම අපි ආවේ ගම්පොලට. කොළඹ නුවරඑළිය NCG බස් එකේ තමයි අපි කොළඹ ඉඳන් ගම්පොලට ආවේ. කොළඹ නුවරඑළිය බස් තියෙනවා ඕන තරම්. ඒ වුණාට මම NCG බස් එකක් බුක් කරගෙන ආවා. නැත්නම් සීට් නැති වෙන්න පුළුවන් නිසා. ඉතින් කොළඹින් පාන්දර 4ට තමයි මේ බස් එක පිටත් වුණේ. දැන් වෙලාව 6:00 විතර ඇති. ඔව්. 6:00 වෙද්දිත් අපි ගම්පොල හිටියා. Good morning. එහෙනම් අපි ඔන්න ආවා ගම්පොලට. දැන් ඉන්නේ ගම්පොල ටවුන් එකේ. වෙලාව උදේ 7යි. හිතුවට වැඩිය පැයක් පරක්කු වුණා. බස් එක චුට්ටක් පරක්කු වුණ නිසා දැන් උදේට කන්න තමයි යන්නේ. බඩගිනි. කාලේ ඉවර වෙලා අපි හම්බෙමු. බස් එක උදේ 6 වෙද්දී ගම්පොලට එනවා කියලා තමයි මට මතක විදිහට ටයිමින්ග්ස් තිබ්බේ. ඒ වුණාට කොහොම හරි පැයක් විතර පරක්කු වුණා. බස් එක හිමින් ආවේ. හැබැයි ට්‍රැෆික් තිබ්බේ නැහැ. කොහොම හරි අපි ගම්පොලට එද්දී උදේ 6:00 පහුවෙලා 7 කිට්ටුයි දැන්. ඊට පස්සේ අම්මයි මමයි උදේට කන්න තැනක් හොයාගෙන චුට්ටක් ඇවිදගෙන ගියා ගම්පොල ටවුන් එකේ. මම ඇත්තටම හිතුවේ මේ උදේ 6-7 වෙද්දී කඩ ඕපන් කරලා තියෙයි කියලා. මොකද සාමාන්‍යයෙන් කොළඹ උදේ 6-7 වෙද්දී කෑම කඩ ඕපන් වෙනවනේ. හැබැයි ගම්පොල එහෙම නැහැ. ගම්පොල කියන්නේ ටිකක් සීතල ප්‍රදේශයක්නේ. ඒ පැතිවල ඉස්කෝල පටන් ගන්නෙත් මං හිතන්නේ 8 මාර වගේ වෙති. ඉතින් ඒ නිසා මේ කෑම කඩ ඕපන් වෙන්නේ 7ට විතර. කොහොම හරි අපිට කෑම කඩයක් හම්බුණා. දැන් අපි ඉතින් මේ උදේ කෑම ගන්නවා. උදේට කාලා ඉවර වෙලා දැන් ඉතින් මේ අපි ටුක් එකෙන් අම්බුලුවාවට යන ගම. ගම්පොල ටවුන් එකේ ඉඳන් අම්බුලුවාවට පැය භාගයක විතර දුරක් තියෙනවා. දැන් අපි ටුක් එකෙන් යනවා.
ඉතින් මුලින්ම ටිකට් ගත්ත අම්බුලුවාවට එක්කෙනෙක්ට 123ක් වගේ වුණේ. වැට් එකත් එක්ක ටෝටල් අපි දෙන්නට 450ක් ගියා. මේ තියෙන්නේ අම්බුලුවාව ලේක් එක. මට චුට්ටක් සනීප නෑ. මන් දන්නේ කතා කරන්න පුළුවන්ද කියලා. හරිම ලස්සනයි. මම පෙන්නන්නම් වටේම. මාරම ලස්සනයි. අම්බුලුවාව මම එකපාරක් ඇවිල්ලා තියෙනවා. දැන් අවුරුදු 12කට විතර කලින්. මම ඉස්කෝලේ යන කාලේ 4 වසරේ වගේ ඉන්නකොට ඇවිල්ලා තියෙනවා. මම හිතන්නේ දට 2000 අනේ මට මතක නැහැ හරියටම 2010 විතර වගේ. දැන් අවුරුදු 15ක් 16ක් වගේ වෙනවා. එතකොට නම් මෙහෙම ලස්සනට තිබ්බේ නැහැ පාරවල්. එහෙම ලස්සනට හොඳට හදලා තිබ්බේ නැහැ. දැන් හොඳට පාරවල් හදලා තියෙනවා. වැඩි දියුණු වෙලා තියෙනවා. දැන් වෙලාව උදේ 8:00ට විතර ඇති. අපි මේ ඉන්නේ අම්බුලුවාව ලේක් එක ළඟ. මෙතන බෝට්ටු පදින්න පුළුවන්. හැබැයි මම පැද්දේ නැහැ. මට මොකද මූඩයක් තිබ්බේ නැහැ බෝට්ටු පදින්න. එක්කෙනෙක්ට රුපියල් 350ක් වගේ ගන්නේ. පැයක් විතර බෝට්ටු පදින්න පුළුවන්. හැබැයි මම නම් පැද්දේ නැහැ. ඉතින් අපි එතනත් ටිකක් වෙලා ඉඳලා උඩටම ආවා. ඒ එනකොට මෙන්න මේ ඇම්බර් ස්විං එක හම්බෙනවා. මේක දැක්කහම නම් මට ආස හිතුණා ස්විං එක කරන්න. නැතුව මම ප්ලෑන් කරගෙන ගියේ නැහැ මේ ඇම්බර් ස්විං එකේ යනවා කියලා. හැබැයි දැක්කට පස්සේ ආස හිතුණා ඇම්බර් ස්විං එකක් try කරලා බලන්න. මොකද මම කලින් ඇල්ල ගිහපු වෙලාවේ ඇල්ල ස්විං එක කරලා තියෙනවා. ඒක මතක් වෙලා කවන්නේ මෙතනට ආපු එකේ ඇම්බර් ස්විං එකක් try කරලා බලන්න ආස හිතුණා. ඉතින් ඊට පස්සේ මම එතන ෆෝම් එක ෆිල් කරලා ඩ්‍රෙස් එක සිලෙක්ට් කරා. මම මෙතන තමයි ඩ්‍රෙස් එක ඕල් පැකේජ් එක ගත්තේ. කියන්නේ ඩ්‍රෙස් එක, ෆොටෝස්, ඩ්‍රෝන්, වීඩියෝ ඒ ඔක්කොමත් එක්ක ෆුල් පැකේජ් එක ගත්තා. ඇල්ල නම් මම ඇත්තටම මේ රයිඩ් එක විතරයි කරේ. මෙතන මම ෆුල් පැකේජ් එක ගත්තා. මොකද මේ දවසේ ඒ කියන්නේ මම ගියේ අප්‍රේල් 28 30th ඒප්‍රිල් වෙනකන් අවුරුදු සීසන් එකට එයාලගේ ඩිස්කවුන්ට් එකක් ගියා. ෆුල් පැකේජ් එක ගත්තොත් 20% off එකක්. ඉතින් ඒ පැකේජ් එක ගන්න ආස හිතිලා මං ඒක කරා.
ඇම්බස්විං එකේ ගිහිල්ලා ඉවර වෙලා අපි ආවා අම්බුලුවාව ටවර් එක ළඟට. ඇම්බස්විං එකෙන් චුට්ටක් ඉස්සරහට එද්දි තමයි අම්බුලුවාව ටවර් එක තියෙන්නේ. ඉතින් අම්බුලුවාව ටවර් එක ළඟට ආවොත් මෙන්න මේ වගේ ඔයාලට ලස්සන දසුනක් බලා ගන්න පුළුවන්. මේක හරි ලස්සන අත්දැකීමක්. මෙතනට ආවොත් ඔයාලට එකම තැන ආගම් 4ම සිද්ධාස්ථාන 4ට යන්න පුළුවන්. ඉතින් මුලින්ම තියෙනවා මොස්ක් එක, මේ තියෙන්නේ කෝවිල් එක, ඊට පස්සේ තියෙනවා චර්ච් එක. ඉතින් මගේ ආගම ඇවිල්ලා ක්‍රිස්ටියන්. ඉතින් මම යන්නේ චර්ච්. ඒ වුණාට චර්ච් විතරක් නෙමෙයි, මේ තැන් 4ටම මම සාමාන්‍යයෙන් යන්න හරි ආසයි. ඉතින් මේ තියෙන්නේ ටෙම්පල් එක. ඉතින් මේ තැන් 4ටම එකම වෙලාවේදී එකම අවස්ථාවේදී යන්න පුළුවන් අම්බුලුවාවට ආවොත්. ඉතින් මේ තමයි පන්සල, මේ තමයි පල්ලිය, අතන තියෙනවා කෝවිල, ඊටත් එහා පැත්තේ තියෙනවා මොස්ක් එක, මුස්ලිම් පල්ලිය. අම්බුලුවාවට ආවොත් එකම තැනකදී මේ 4ම ආගම් 4ම සිද්ධාස්ථානවලට ඔයාලට යන්න පුළුවන්. මට තනියම තමයි අම්බුලුවාව නගින්න වෙලා තියෙන්නේ. අපේ අම්මට එන්න බෑ කිව්වා. එයා පල්ලෙන් ඉන්නවා. මම තනියම උඩට යනවා. මම දැන් ඉන්නේ 7th floor එකේ. තව floors 7ක් විතර උඩට යන්න පුළුවන්. ඒත් මම යන්නේ නැහැ. එකක් මට මහන්සි, අනිත් එක මං තනියම චුට්ටක් විතර බයයි තනියම යන්න. ඉතින් මම මෙතනින් නවතිනවා. මෙතනත් ලස්සන view එකක් තියෙනවා. අන්න තියෙන උඩම ඒ පැත්තට ලස්සන view එකක් තියෙනවා. අපි යනම් පල්ලයට යමු. ඉතින් මට තනියම තමයි ටවර් එක උඩට යන්න වුණේ. මොකද අපේ අම්මට එන්න බැහැයි කිව්වා. ඉතින් මම උඩටම ගියේ නෑ මේ පාර. මොකද මම කලින් උඩටම ගිහිල්ලා තියෙනවා පොඩි කාලේ ආපු වෙලාවේ. අන්තිම පඩියට වෙනකම්ම ගියා. අනිත් එක මට බයයි මහන්සි දෙකම තිබ්බා. ඒ නිසා මම උඩටම ගියේ නැහැ. 7th floor එකට වගේ වෙනකන් ගිහිල්ලා ටිකක් වෙලා ඉඳලා ඊට පස්සේ මම පල්ලෙහාට ආවා. ඒ ඇවිල්ලා ඉවර වෙලා මම ඉතින් සාමාන්‍යයෙන් මොන හරි දෙයක් ගන්නව මට මතක් වෙන්න. ඉතින් මම ගත්තේ හෑන්ඩ් බෑන්ඩ් එකක්. ඒකත් අරගෙන ඊට පස්සේ මමයි අම්මයි ආවා මොන හරි බොන්න. දැන් ඉතින් මේ අම්බුලුවාව ටවර් එක නැගලා ඒ පැත්තේ බලන්න තියෙන ටික බලලා ආයෙත් මාතලේ ටවුන් එකට යන ගම. දැන් වෙලාව උදේ 10 මාර 11ට විතර ඇති. මාතලේ ටවුන් එකට ඇවිත් මාතලේ බස් ස්ටෑන්ඩ් එකකින් මාතලේ නුවර බස් එකකින් අපි මාතලේ ඉඳන් නුවරට ගියා. මාතලේ ඉඳන් නුවරට එන්න පැයක් විතර ගියා. ඒ කියන්නේ දැන් වෙලාව 12ට විතර ඇති. ඊට පස්සේ නුවර ටවුන් එකට ඇවිල්ලා දැන් මේ ටුක් එකෙන් අපි ඉන්න හොටෙල් එකට යන ගම. හොටෙල් එකට ඇවිල්ලා චෙකින් වෙලා අපි දැන් අපේ රූම් එකට ආවා. මම ඔයාලට මෙහෙම්මම රූම් ටුවර් එකත් කරන්නම්. ඉතින් මේ විදිහට තමයි රූම් එකට එද්දිම රූම් එක පේන විදිහ. ඊට පස්සේ මේ තියෙනවා මිරර් එක. මේ ඉන්නේ මම. ඊට පස්සේ වෝඩ්‍රෝබ් එකක් තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ වොෂරූම් එක. මම වොෂරූම් එක ඇතුළත් පෙන්නන්නම්. මෙතන තමයි අපේ බෙඩ් එක තියෙන්නේ. දෙන්නෙක්ට හරියන රූම් එකක් තමයි ගත්තේ මටයි අම්මටයි ඉන්න. මේ තියෙන්නේ ඔන්න අපේ වොෂරූම් එක. ඒකත් ක්ලීන් විදිහට තිබ්බා.
ඉතින් කිසි අඩුපාඩුවක් තිබ්බේ නැහැ. අපි එහෙම ලොකු හොටල්ස් වලට ගියේ නැහැ. මේක බජට් හොටෙල් එකක්. ෂවර් එක තියෙනවා. මිරර් එක තියෙනවා. මිරර්ස් දෙකක්ම තියෙනවා. සයිඩ් මිරර් එකකුත් තියෙනවා. ඉතින් හොඳට අපේ නෙමෙයි මගේ මූණ බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපේ බාත්රූම් එක තියෙනවා. ඔන්න අපේ අම්මා. මේ කැන්ඩි සිටි ස්ටේ හොටෙල් එක. මේ පාර අපි නැවතුනේ මේ හොටෙල් එකේ. මේ හොටෙල් එක තියෙන්නේ කැන්ඩි පේරාදෙනිය රෝඩ් එකේ. එතකොට මේ හොටෙල් එකේ රූම් කැටගරිස් 3ක් තියෙනවා. ඩිලක්ස්, සුපීරියර්, සුපර් ඩිලක්ස් කියලා. මම නැවතුනේ සුපීරියර් කැටගරි රූම් එක. මේක one night වලට 12,000 වෙනවා. ඇඩිෂනලි බ්‍රෙක්ෆාස්ට් වලට 1,500 per person charge වෙනවා. එතකොට ටෝටලි අපිට 15,000 තමයි ගියේ. ඉතින් මම සාමාන්‍යයෙන් ට්‍රිප් එකක් ගිහිල්ලා හොටෙල් එකකට ගිය ගමන්ම කරන දේ තමයි මම ගෙනාපු බඩු ටික පිළිවෙලකට තියාගන්න එක. නැත්තම් මට හරි අමාරුයි වැඩ ටික කරගන්න. ඉතින් ඒ නිසා දැන් මම මගේ බඩු ටික ගෙනාපු බඩු ටික පිළිවෙලට හදා ගන්නවා. මම දැන් හොටෙල් එකට චෙක් ඉන් වෙලා පොඩ්ඩක් නිදාගත්තා. මොකද මට මාඩම අමාරුයි. මගේ ඇඟේ උණ. උණ කියන්නේ ඊයේ රෑ ඉඳන් ට්‍රිප් එක යන්න රැස්ති වෙනකොට ඉඳන් ඇඟට අමාරුවක් තිබ්බා. ඒ වුණාට මම ඒක වැඩි ගණන් ගත්තේ නැහැ. දැන් මට ටිකක් අමාරුයි. ඉතින් දැන් මම හොටෙල් එකට චෙක් ඉන් වෙච්ච ගමන් පොඩ්ඩක් නිදාගත්තා. ඊට පස්සේ දැන් මම සාමාන්‍යයෙන් හොටෙල් එකකට ආවහම රූම් එකට ආපු ගමන් කරන දේ තමයි ගෙනාපු බඩු ටික අස් කරනවා. පිළිවෙලක් කරනවා. මොකද නැත්තම් මට හරි කරදරයි. ඔළුවට ඉසරදයක්. ඉතින් ඒ නිසා මුලින්ම මම දැන් නිදාගෙන ඉවර වෙලා බඩු ටික අස් කරා. දැන් වෙලාව 2යි. 2:00 වෙද්දී මගේ ටුක් එක එනවා. මම දැන් යන්න ඉන්නේ කැන්ඩි ටෙම්පල් එකටයි. අලුතෙන් ඕපන් කරපු කැන්ඩි වෝටර් වර්ල්ඩ් එකට. ඒ දෙකට තමයි දැන් යන්න ලෑස්ති වෙලා ඉන්නේ. ටිකක් අමාරුයි. අනේ මන්ද මොනව වෙයිද කියලා. එළිය වහිනවද දන්නෙත් නෑ. මට නිකන් ගොරවන සද්දයක් ඇහෙනවා. බලමු මොකද වෙන්නේ කියලා. මම දැන් ලෑස්ති වෙනවා. කැන්ඩි ටෙම්පල් එකටයි වෝටර් වර්ල්ඩ් එකටයි යන්න. මම දැන් ලෑස්ති වුණා. එයාමත් ලෑස්ති වුණා. ටීවී එක ඔෆ් කරමු. මේ විදිහට තමයි මම ලෑස්ති වුණේ. Okay. එහෙනම් අපි දැන් යමු. ට්‍රිවිල් එක පල්ලෙහාට ඇවිල්ලා තියෙන්නේ. මට තියෙන්නේ යන්න. අපි හිතුව විදිය හරි පල්ලෙහාට එනකොට වහිනවා. හැබැයි ඉතින් අපේ වාසනාවට ඒ වැස්ස වැඩි වෙලාවක් තිබ්බේ නැහැ. දැන් ඉතින් අපි මේ වෝටර් වර්ල්ඩ් එකට යන ගමන් වෝටර් වර්ල්ඩ් එකට යනකොට ඉතින් වැස්ස පායලා තිබ්බා. දැන් ඉතින් හොඳටම පායලා හැබැයි අහස වැස්සට බරයි. හැබැයි ආයෙත් නම් වැස්සේ නෑ ඉතින්. දැන් වෙලාව 3:00ට විතර ඇති. ඊට පස්සේ අපි වෝටර් වර්ල්ඩ් කැන්ඩි එකට ඇවිල්ලා එතනින් ටිකට්ස් ගත්තා. ටිකට්ස් 3ක් ගත්තා. මටයි අම්මටයි. අපිත් එක්ක ත්‍රිවිල් එකේ ආපු අයියටයි. ඉතින් එතනින් ටිකට් එක එක්කෙනෙක්ට 1,200ක් වෙනවා. මම ගත්තේ ෆුල් පැකේජ් එක. ඒකට බර්ඩ්ස් ෆීඩින්, ෆිෂ් ෆීඩින් එක්ක එන පැකේජ් එක. නැත්තම් ඔබ්සර්වේෂන් පැකේජ් එක විතරක් තියෙනවා. එතනදී නිකන් මේ විදිහට බලන්න විතරයි පුළුවන්. ඔය ඇක්ටිවිටීස් කරන්න බෑ. මම ඔක්කොම කරන්න පුළුවන් ෆුල් පැකේජ් ටිකට් එක ගත්ත. ඒක එක්කෙනෙක්ට 1,200ක් තමයි වුණේ. මුලින්ම ඉතින් අපිට ෆිෂ් ෆීඩින් තිබ්බා.
ඒක කරලා ඉවර වෙලා දැන් අපි මෙතන ඉන්න මාළු වර්ග බල බල ඇවිත්තා. ගොඩක් මාළු වර්ග හිටියා. එක එක රටවල එක එක ජාතියේ මාළු වර්ග මෙතන ඉන්නවා. මට මතකත් නැහැ කොච්චරක් හිටියද කියලා. ඒෂියා, යුරෝපියන්, චයිනා, ඕස්ට්‍රේලියා ඔය වගේ ගොඩාක් රටවල් වල ගොඩාක් මාළු වර්ග මෙතන ඉන්නවා. දැන් අපි ඉන්නේ වෝටර් වර්ල්ඩ් කැන්ඩි. මම වෝටර් වර්ල්ඩ් කැන්ඩි එකට ෆස්ට් ටයිම් ආවේ. මොකද ඊට කලින් වෝටර් වර්ල්ඩ් කැලණිය ගිහින් තිබ්බා. ඒත් ළඟකදී නම් ගියේ නැහැ. දැන් ටික කාලයකට කලින් වෝටර් වර්ල්ඩ් කැලණිය ගිහිල්ලා තිබ්බා. කැන්ඩි ආවේ ෆස්ට් ටයිම්. වෝටර් වර්ල්ඩ් කැලණියට වඩා මේ ගොඩක් මේ සතු, ඒ කියන්නේ ෆිෂ්ලා එහෙම ඉන්නවා. මම තාම බැලුවේ ෆිෂ්ලා විතරයි. මම දන්නේ තව මොනවද තියනවද කියලා. අපි බලමු තව මොනවද මේ වෝටර් වර්ල්ඩ් කැන්ඩි වල තියෙන්නේ කියලා. Okay. Okay. වෝටර් වර්ල්ඩ් කැන්ඩි බලලා ඉවර වෙලා ඊට පස්සේ දැන් අපි මේ ආයෙත් ටවුන් එක පැත්තට යන ගමන් මේ තියෙන්නේ මම අර අම්බුලාවෙන් ගත්ත හෑන්ඩ් බෑන්ඩ් එක. ඒක දැන් මේ ඇඳන් ඉන්න අවුට්ෆිට් එකටත් මැච් වෙනවා. සහ මම ඒකට හරි ආසයි ඉතින්. දැන් වෙලාව 4:00 විතර ඇති. කාලුගුණික තත්ත්වය ගැන කිව්වොත් හොඳ තත්ත්වයක තියෙනවා. කර වෙන්න පායන්නෙත් නැති, වහින්නෙත් නැති. හරියටම කිව්වොත් කෝසි වෙදර් එකක්. හරිම සනීපයි ඇඟට. ඉතින් කාලුගුණික තත්ත්වය ඒ විදිහට තියෙන නිසා මම දැන් යනවා මම තවත් ආසාවෙන් යන්න හිටපු තැනකට. වෝටර් වර්ල්ඩ් කැන්ඩි ඉඳන් කැන්ඩි ටවුන් එකට යන රූට් එකේ තමයි The National Seminary of Our Lady of Sri Lanka කියන චර්ච් එක තියෙන්නේ. මේ චර්ච් එක ගැන ඔයාලා අහලා ඇති. මමත් දැනගත්තේ TikTok එකෙන් YouTube එකෙන් වීඩියෝස් දැකලා. ඒ චර්ච් එක හරිම ෆේමස්. එහෙම ෆේමස් වෙන්න හේතුව තමයි මේ චර්ච් එකේ තමයි සරිගම ෆිල්ම් එක ෂූට් කරේ. සහ ඒ පල්ලිය හරිම ලස්සනයි, මාරම ලස්සනයි. ඒකත් එක්ක ඒ පල්ලිය හරිම ෆේමස්. ඉතින් මම ඒ පල්ලියට යනවා කියලා හිතාගත්තා කැන්ඩි ගිය වෙලාවක. ඉතින් මේක ඒකට හොඳම ටයිම් එක කියලා හිතුණා. දැන් මම මේ ඒ චර්ච් එකට ආවා. Google map එකෙන් බලන් තමයි මම ඒ චර්ච් එකට ආවේ. ඒ චර්ච් එකටම පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න තව චර්ච් එකක් තියෙනවා. ඒක ඒ චර්ච් එකේ නම ආවේ මරියා චර්ච් කියලා. දෙක පටලවා ගන්න එපා. ඇත්තටම මම මෙතනට ලොකේෂන් දැම්මහම මට පෙන්නුවේ අර චර්ච් එක. ආවේ මරියා චර්ච් එක. මේ චර්ච් එක නෙමෙයි. මෙතනට ආවට පස්සේ තමයි මම මේ චර්ච් එක හරියට අඳුනගත්තේ. ඉතින් මේ චර්ච් එකට එනවා නම් පොඩක් කල්පනාවෙන් එන්න, පැටලෙන්න පුළුවන්. කොහොම හරි ඉතින් මම දැන් මෙතනට ආවා. ඒ වුණාට මට ඇතුළට නම් යන්න උනේ නැහැ. මොකද ඇතුළට යන්න දෙන්නේ නැහැ. යන ටයිම් එකක් තියෙනවා. ඒ ටයිම් එකට විතරයි චර්ච් එක ඇතුළට යන්න දෙන්නේ. කමක් නැහැ. ඉතින් අපි ඊළඟ සැරේ චර්ච් එක ඇතුළට යමු. ඊට පස්සේ ඉතින් එතන ටිකක් වෙලා ඉඳලා දැන් මේ ආයෙත් කැන්ඩි ටවුන් එකට ආවා. කැන්ඩි ආවොත් ඉතින්
දළදා මාලිගාවට ගියේ නෑ කියන්නේ ලොකු අඩුවක්නේ. ඒ නිසා දැන් අපි යනවා කැන්ඩි ටෙම්පල් එකට. දළදා මාලිගාවට. මේ මෙතනින් තමයි යන්නේ මේ අර කැන්ඩි කල්චරල් ඩාන්ස් එක බලන්න ඕන නම් මේකෙන් යන්න පුළුවන්. හැමදාම හවස 5 ඉඳන් 6 වෙනකන් තියෙනවා. මම තනියම ආවේ ගිය අවුරුද්දේ. එතකොට මම බලන්න ගියා. මහා ලොකු දෙයක්වත් නෑ ඉතින්. ඒනට ඉතින් අර අපේ සංස්කෘතික දේවල් මේ පිටරටවල මිනිස්සු බලන්න ආසයිනේ. මෙතරට ආවහම මගේ සෝලෝ ට්‍රිප් එක මතක් වුණා. හරියටම අවුරුද්දකට කලින් මම සෝලෝ ට්‍රිප් එකක් ආවා කැන්ඩි වලට. ඔයාලට මතක ඇති. මගේ vlog එක බලලා නැත්තම් බලන්න. මම හරියට මෙන්න මේ මෙතන තියෙන බෙන්ච් එක උඩ ඉඳගෙන හිටියා. තුෂාන් එනකම් බහිරව කන්ද බලන්න යන්න. මට ඉතින් ඒ ටික මතක් වුණා. vlog එක බලලා නැත්තම් මගේ සෝලෝ ට්‍රිප් මම මෙතන description එකේ දාන්නම් ගිහිල්ලා බලන්න. ඉතින් ඒ මතකයන් එක්ක මේ පාරේ ඉතින් මං සෝලෝ ආවේ නෑනේ. අම්මත් එක්කනේ ආවේ. අම්මත් එක්ක ඉතින් දැන් මගේ ට්‍රිප් එක එන්ජොයි කරනවා. ඊට පස්සේ එතනින් මල් අරගෙන දැන් අපි කැන්ඩි ටෙම්පල් එකට යන ගමන්. හොටෙල් එකට ආවා. දැන් ඉතින් වොෂ් එකක් දාලා පොඩක් රෙස්ට් කරලා ඩිනර් එක ගන්න ඕනේ. දළදා මාලිගාවට ගිහිල්ලා දළදා මාලිගාවත් වැඳලා දැන් හොටෙල් එකට ඇවිල්ලා ඩිනර් එක ගන්න යන්න ලෑස්ති වෙනවා. හොටෙල් එකට 6:00 විතර වගේ වෙද්දී ආවා. ඊට පස්සේ ටිකක් රෙස්ට් කරලා දැන් අපි ඩිනර් ගන්න යනවා. දැන් වෙලාව 8යි. ඩිනර් ගන්න තමයි දැන් යන්නේ. එහෙනම් අපි ඩිනර් වලදී හම්බෙමු. හොටෙල් එකේ උඩම ෆ්ලෝර් එකේ තමයි රෙස්ටෝරන්ට් එක තියෙන්නේ. ඉතින් අපි රෙස්ටෝරන්ට් එකට ආවා ඩිනර් එක ගන්න. රූම් එකට උනත් සර්ව් කරන්න පුළුවන් කිව්වා මේ ඩිනර් එක. ඒත් අපි රෙස්ටෝරන්ට් එකට ආවා. ඊට පස්සේ ඉතින් අපි සීෆුඩ් රයිස් එකක් තමයි ඕඩර් කරේ. ඒකත් කාලා ඩෙසර්ට් වලට ෆෘට් සලාඩ් එකක් ඕඩර් කරා. ඒකත් අම්මයි මමයි බෙදාගෙන කාලා දැන් අපි ආයෙත් රූම් එකට යනවා. අපි දැන් කාලා රූම් එකට යනවා. දැන් නමුදරම නිදිමතයි. නිදා ගන්න තමයි තියෙන්නේ. මේක නෙමෙයි තාන්නේ. ඉන්න තැන මතකත් නෑ. දැන් කාලා ඉන්නේ. දැන් තියෙන්නේ දත් මැදලා නිදා ගන්න. ඕකේ. දත් මැදලා නිදා ගන්න තමයි දැන් තියෙන්නේ. ඕකේ නේද? හෙට උදේට හම්බෙමු. Bye bye. Good night. The next day. Good morning. දැන් වෙලාව උදේ 8:00 පහු වෙලා. දැන් ඔය හැරුණේ හොටෙල් එකෙන් දැන් කියලාත් ගියා බ්‍රෙක්ෆාස්ට් රෙඩි ඇවිල්ලා ගන්න කියලා. මොකද හොටෙල් එකේ 7:00 ඉඳන් 9:00 වෙනකම් විතරයි බ්‍රෙක්ෆාස්ට් තියෙන්නේ. ඉතින් දැන් ඉක්මනට ලෑස්ති වෙලා යනවා බ්‍රෙක්ෆාස්ට් අරන් ඇවිල්ලා මම ඊට පස්සේ යන්න තියෙන තැන් වලට යන්න ලෑස්ති වෙනවා. බ්‍රෙක්ෆාස්ට් ගමු දැන් ගිහිල්ලා. මම ලෑස්ති වුණා. දැන් යමු බ්‍රෙක්ෆාස්ට් වලට. දැන් උදේ 9ට විතර ඇත්ති. දැන් තමයි ඉතින් ලෑස්ති වෙලා බ්‍රෙක්ෆාස්ට් වලට යන්නේ. ඉතින් මම බ්‍රෙක්ෆාස්ට් වලට යන අතරතුරේදී ඔයාලට කියන්නම් මම නුවර ගැන කොහොමද හිතන්නේ කියලා.
සාමාන්‍යයෙන් මම යන්න ආසම තැනක් ලංකාවේ යන්න ආසමම තැනක් තමයි නුවර කියලා කියන්නේ. මොකද නුවර කියන්නේ සාමාන්‍ය කාලගුණ දේශගුණ තත්ත්වයක් තියෙන ප්‍රදේශයක්. ගොඩාක් සීතලත් නෑ, ගොඩාක් රස්නෙත් නෑ. හරිම කොසි වෙදර් එකක් තියෙන හරිම ලස්සන ප්‍රදේශයක් තමයි නුවර කියලා කියන්නේ. අනිත් එක දළදා මාලිගාව ඒ වගේම ගොඩාක් ලස්සන තැන් මේ නුවර තියෙනවා. ඉතින් ඒකත් එක්ක මම ඉතින් හරි ආසයි නුවර යන්න. අවුරුද්දට එකපාරක් හරි නුවර යන්න මම පුළුවන් තරම් උත්සාහ කරනවා. දැන් ඉතින් අපි මේ බ්‍රෙක්ෆාස්ට් ගන්න ගමන් අපි බ්‍රෙක්ෆාස්ට් වලට ගත්තේ ඉන්දියන් බ්‍රෙක්ෆාස්ට් එකකුයි වෙස්ටර්න් බ්‍රෙක්ෆාස්ට් එකකුයි. බ්‍රෙක්ෆාස්ට් අරගෙන ඉවර වෙලා අපි ආයෙත් රූම් එකට ආවා. රූම් එකට ඇවිල්ලා මම දැන් ලෑස්ති වෙනවා හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න. දැන් වෙලාව උදේ 10ට විතර ඇති. ඉතින් 11ට තමයි චෙක් අවුට් ටයිම් එක තියෙන්නේ. ඉතින් දැන් මම ඉක්මනට බඩු ටික පැක් කරගන්නවා චෙක් අවුට් එකට. බඩු ටික පැක් කරගෙන ඉවර වෙලා මම දැන් ඉක්මනට ලෑස්ති වෙනවා හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා මගේ ඉතුරු ගමන් ටික යන්න. මේක ඔයාලට මතක ඇති. මේ බෝ එක මට හම්බුනේ අනුපමා අක්කගෙන්. අපි ෆුඩ් චැලෙන්ජ් එකක් කරේ. ඒ vlog එකත් බලලා නැත්තම් බලන්න. This is my final look. හරි මම දැන් ලෑස්ති වෙලා ඉන්නේ. දැන් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න යන්නේ. චෙක් අවුට් වෙලා නෙල්ලිගලයි හන්තානේ යනවා. එහෙනම් අපි යන ගමන් කතා කරමු. බයි. දැන් වෙලාව උදේ 11:00ට විතර ඇති. දැන් ඉතින් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා අපි යනවා නෙල්ලිගලට. දැන් මේ ඉන්නේ නෙල්ලිගල. ඉතින් එතනත් හරිම ලස්සනයි. හරිම සුන්දර පරිසරයක් තියෙන හරිම ලස්සන පන්සලක් තමයි නෙල්ලිගලත් කියලා කියන්නේ. ඉතින් අපි එතනත් ටිකක් වෙලා ඉඳලා වැඳලා අපි දැන් යනවා තවත් ලස්සන තැනකට. ඒ තමයි හන්තානට. බලන්නකෝ ඉතින් හන්තානට යන පාර කොච්චර ලස්සනද කියලා. නිකන් නුවර එළිය වගේ. ඇත්තටම මාර ලස්සනයි. කඳු තියෙනවා, තේ වතු තියෙනවා. හරිම ලස්සනයි. කියලා නැත්තම් අනිවාර්යෙන් එකපාරක් හරි යන්න. ඉතින් ඔන්න දැන් අපි හන්තානට ආවා. අපේ වෙලාව හොඳයි. මොකද වහින්නේ. වහින වැස්ස නම් අපිට මේ පාරවල් වල එන්න බෑ. චූටි පාරවල් වලින් යන්න තියෙන්නේ. ඉතින් භයානකයි මේ වහින වෙලාවල් වලට මේ පාරෙන් යන්න. අපේ වෙලාව හොඳයි. ඇත්තරම මේ වෙලාවේ හොඳට පායලා තිබ්බා. බලා වැළපෙමි නෙලා කණු පැරි හන්තාන සීනේ වැහි පපලු යට රඟ මඩල මැද ඔබේ දැතේ තුරුළු වෙන්නට පිසු හැර කිය ලසෝ රඟහල අමාවක අඳුරේ හිඳිනු මැන ලඳුනේ බලා වැළපෙමි නෙලා කණු පැරි හන්තාන
සිහිනේ දැන් ඉන්නේ අපි හන්තාන සඳගිරි මහා සෑයේ. හන්තානට ආවම මට ඒ සින්දුව මතක් වුණා. ඉතින් මම දැන් ඒක කිව්වා. දන්නවනේ ඉතින් මට පොඩ්ඩක් ට්‍රැක් කියලා. ඇත්තටම හරිම ලස්සනයි. මාරම ලස්සන ප්‍රදේශයක්. අපේ අම්ම ඉස්සරහින් යනවා. මමත් යනවා. හොඳ කාලගුණ තත්ත්වයක් තියෙනවා. මං හිතුවේ වහිවි කියලා. ඒ උනට වැස්සේ නැහැ. හැබැයි වහින්න එන්නේ තාම වැස්ස නැහැ. වලට ඇහෙ නැති නිකන් ගොරවනවා. තව පැයකින් හෝ පැය භාගයකින් විතර අනිවාර්යයෙන්ම වහිවි. අපේ ටයිමින් හොඳයි. ඒ නිසා වව් මේ බලන්න මේක මේ ටික මෙහෙම ඇත්තට බලද්දී මාරම ලස්සනයි. මම දන්නේ වීඩියෝ එකෙන් කොහොම පෙනෙයිද කියලා. මම පෙන්නන්නම් ලං කරලා. අනේ මාරම ලස්සනයි. හරිම ලස්සනයි. ඉන්නකෝ මම පෙන්නන්න. vlog එකෙන් බලනවට වැඩිය ඇත්තටම එතනට ගිහිල්ලා ඒ දැකපු ලස්සන අනේ මට කියා ගන්න වචනත් නැහැ. ඒ තරමටම ලස්සනයි. හරියට නිකන් මේ එක එතන තියනව නෙමෙයි අපි නිකන් අර හිතින් මවාගත්ත රූපයක් වගේ තමයි එතන ඇත්තටම පෙනුනේ. ලස්සනම view එකක් තිබ්බේ වෙලාවේ. හන්තාන සඳගිරි මහා සෑයත් වැඳපු දාගෙන ඊට පස්සේ ඉතින් දැන් මේ ලෑස්ති වෙන්නේ ගෙදර යන්න. දැන් ඉතින් හන්තානේ ඉඳන් ආයෙත් නුවර ටවුන් එකට යනවා. ඊට පස්සේ බස් එකෙන් ගෙදර පලා පිටත් වෙනවා. කරේ නෑනේ. ඒ නිසා මටයි හම්බුනේ වෙනම වෙන් වෙච්ච සීන් දෙකක්. උඩට කවුරු වෙයිද දන්නේ. එහෙනම් මගේ යම්මගේ ට්‍රිප් එක ඉවරයි. දැන් යනවා ගෙදර. දැන් වෙලාව දවල් 2යි. හරියටම දවල් 2ට තමයි මේ බස් එක නුවරින් පානදුරට පිටත් වුණේ. ඉතින් පානදුර නුවර බස් එකක් තමයි මම නැග්ගේ. මොකද මට එතකොට කෙලින්ම ගෙදර ගාවිම බහින්න පුළුවන් මොරටුවෙන්. ඉතින් දැන් අපි අපේ මේ ට්‍රිප් එක ඉවර කරලා නුවර ඉඳන් ආයෙත් අපේ ගෙදරට යන ගම. ඇත්තටම ට්‍රිප් එක එන්න කොළඹින් ගම්පොලට බස් බුක් කරලාවට ආයෙත් නුවර ඉඳන් පානදුරට ගෙදර එන්න මම බස් බුක් කරේ නෑ. ඒ නිසා අපිට එක ළඟ සීට් දෙකක් ගන්න හම්බුන්නේ නැහැ. හැබැයි කොහොම හරි වෙන වෙනම හරි සීට් දෙකක් හම්බුණා. මං හිතුවේ ඇත්තටම වෙන වෙනමවත් සීට් හම්බෙන්නේ නැති වෙයි කියලා. අපි වාසනාවන්තයි කොහොම හරි වෙන වෙනම හරි සීට් දෙකක් හම්බුණා. හැබැයි තව වාසනාවන්තකමක් කියන්නේ මගේ එහා පැත්තේ හිටපු එක්කෙනාට මගක් දුර එද්දී එයාට මොකක් හරි යසනීපයක් හරි මොකක් හරි වෙලා කොහම හරි බැස්සා. පස්සේ ඉතින් අම්මටයි මටයි එක ළඟ වාඩි වෙලා ඉන්න පුළුවන් වුණා. ඉතින් දැන්
අම්මයි මමයි සින්දු කිය නාට මගේ පිස්සු වැඩ කර බස් එකේ වුණත් ඉතින් අපේ ට්‍රිප් එක අපේ එන්ජොයි කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට අම්මයි මමයි සින්දු කිය ට්‍රිප් එක අවසන් කරා. ඉතින් ඔය විදිහට තමයි අම්මයි මමයි ගම්පොල කැන්ඩි ට්‍රිප් එක ගිහින් ආවේ. ඉතින් දිගටම vlog එකත් එක්ක එකතු වෙලා හිටියට ඔයාලට ගොඩාක් ස්තුතියි. vlog එක හොඳයි නම් like කරන්න, share කරන්න, subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. තවත් ලස්සන vlog එකකින් අපි ඉක්මනටම හම්බෙමු. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. අදට ගිහිල්ලා එන්නම්. bye bye.